සුබ දවසක් ඔබට විශ්වීය YouTube channel එකට සම්බන්ධ වන ඔබ ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. අපගේ මෙම YouTube channel එක මගින් ජ්‍යොතිෂය සහ මනෝවිද්‍යාව කියන විෂයන් දෙක සම්බන්ධ කරමින් ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යාමට ඒ සඳහා අත්ලක්වීම තමයි අපි බලාපොරොත්තුව. මෙහිදී මනෝවිද්‍යාත්මක කරුණු සහ ජ්‍යොතිෂ කරුණු ගැන සාකච්ඡා වෙනවා. ලංකාවේ දැනට භාවිතා වෙන ජ්‍යොතිෂය බැලුවාම අපට පේනවා ධනාත්මක සහ ඍණාත්මක කියන පැතිකඩවල් දෙකක් තියෙනවා. මොකද මේ ජ්‍යොතිෂයේ මම දකින්නේ නම් මිනිස්සුන්ට ජීවිත ගමන සාර්ථක කරගන්න මේ ධනාත්මක කියන සංකල්පය මත මේක යන්න ඕනේ. ඉතින් මෙහිදී මම බලාපොරොත්තු වෙන්නේ ධනාත්මක පැත්ත ඔබට පැහැදිලි කිරීමට. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේක ජ්‍යොතිෂයේ මධ්‍යස්ථ තැනක ඉඳලා තමයි අපි මේ වැඩසටහන කරගෙන යන්නේ. ජ්‍යොතිෂය කියන්නේ 100%ක්ම නිවැරදි ශාස්ත්‍රයක් හෝ එහෙමත් නැත්නම් ජ්‍යොතිෂය කියන්නේ සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් හෝ කියන තැන දෙකම නෙමෙයි අපි කියන්නේ. මේක මධ්‍යස්ථ තැනක ඉඳලා මොකද අපි ඕනම දෙයක් ඒක අන්තයකට ගියොත් අපිට ඒකේ නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. අනිත් අන්තය අපිට නොපෙනී යනවා. ඒ නිසා මධ්‍යස්ථ තැනක ඉඳලා අපි මේක කරගෙන යන්න ඕනි. එතකොට අපිට දෙපැත්තෙම තියෙන අඩුපාඩු අපිට හොඳින් පේනවා. අපි එහෙමනම් මේ ආරම්භයක් ලෙස ජ්‍යොතිෂය ආරම්භය ගැන කෙටියෙන් සඳහන් කරමු. ජ්‍යොතිෂය ආරම්භය ගත්තොත් ක්‍රිස්තු පූර්ව ගණන් වල තමයි. විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව ගණන් වල ගත්තාම දැනට වසර 5000කට 6000කට එහා වගේ ඉතිහාසයක් තියෙනවා මේ ජ්‍යොතිෂය කියන විෂයට. මහා ප්‍රඥාවක් තියෙන මහා ඍෂිවරු වහන්සේලා තමයි මේ විෂය ආරම්භ කළා තියෙන්නේ. ග්‍රහ තාරකා පදනම් කරගෙන ඔවුන් මේ ශාස්ත්‍රය ගොඩනගලා තියෙනවා. ලෝකේ තාරකා විද්‍යාව හෝ කිසිදු විද්‍යාවක් කිසිම විද්‍යාවක් ගොඩනැගී නැති අවධියක මේ වගේ දෙයක් සොයා ගැනීමම ඇත්තම විශ්වයේ කරුණක්. ඒ තාරකා විද්‍යාව පිළිබඳ පොතපත ලියු මහත්මයෙක් ලියලා තියෙනවා කිසිදු කාචයක්වත් නොමැති අවධියක මේ වගේ ශාස්ත්‍රයක් බිහිවීම විශ්වයේ කරුණක් කියලා. මේ ග්‍රහ තාරකාවල චලිතය එහෙමත් නැත්නම් මේ ග්‍රහ තාරකාවල ගමන තමයි මෙහිදී යොදාගෙන තියෙන්නේ. සමහර අය කියනවා මේක ග්‍රහ තාරකාවල බලපෑමක් බව. නමුත් බලපෑමක් නෙවෙයි. අත් වශයෙන් මෙහිදී වෙන්නේ ග්‍රහ තාරකාවල ගමන නිරීක්ෂණය කරමින් ඉදිරියට විය හැකි දේ පුරෝකථනය කිරීමක් තමයි වෙන්නේ. මේවා ග්‍රහ තාරකා සංකේත වශයෙන් තමයි යොදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක බැලුවොත් අපි මේ ග්‍රහ තාරකා සංකේත වශයෙන් යොදාගෙන ගණිතමය පදනමක් මත තමයි මේක ගොඩනගලා තියෙන්නේ. ඒක අපි කියන්නේ গুপ্ত ශාස්ත්‍රයක්ම පමණක් නෙවෙයි. මේකේ විශේෂයෙන්ම ගණිතය හා බැඳුණු විශාල පරාසයක් තියෙනවා. මේකේ කියන්නේ ඔය භාව කේන්ද්‍ර වගේ හැදුවාම අපිට ඒක දැනගන්න පුළුවන්. විශාල ලෙස මේ ගණනය කිරීම මේක කරන්න තියෙනවා. ඒ ගණනය කිරීම වල තියෙන නිර්වද්‍යතාවයේ මත තමයි තීරණය වෙන්නේ. මෙහි සාර්ථකත්වය තීරණය වෙන්නේ මේ මත බොහෝ දුරට. ඉතින් මේක සොයාගත්තේ මහා ඍෂිවරුන් වහන්සේලා බුද්ධිමත් පිරිසක් වගේම ඊට පස්සේ මේ ශාස්ත්‍රය තවදුරටත් ඉදිරියට අරන් ගියේ කවුද කියන එක අපි බැලුවොත් ටර්මියන් ඉතිහාසය ගත්තත් තාරකා කාලගුණ විද්‍යාව ආරම්භ වෙලා තියෙන්නේ මේ යුගයේ. ඉතිහාසය ගැන හොයලා බලන කෙනෙකුට ඒක දැනගන්න පුළුවන්. ඊට පස්සේ මේක විද්‍යා මහා පුරුකු තේස්ලා පවා මේ ශාස්ත්‍රය ගැන දැනගෙන හිටියා. ඊට පස්සේ තේස්ලාගෙන් පස්සේ නිකලස් කොපර්නිකස්, කෙප්ලර්, ටයිකෝ බ්‍රාහි වගේ අය. විශේෂයෙන්ම කෙප්ලර් කියන්නේ තාරකා විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක්. ඉතින් කෙප්ලර්ගේ තාරකා විද්‍යා ශාස්ත්‍රයේ දැනුම මත තමයි ඔහු මේ විශ්වය පිළිබඳ බොහෝ තොරතුරු හොයාගෙන තියෙන්නේ. ඊට අමතරව දැන් ටයිකෝ බ්‍රාහි වගේ අයත් මේ ශාස්ත්‍රයේ බොහෝ දුරට දැනුම
අලුත් කරන්න සහාය වෙලා තියෙනවා. ඊට පස්සේ බැලුවොත් අපි එයින් පස්සේ ආකිමීඩ්ස්ගේ පියාපවා මේ නක්ෂත්‍ර ගුරුවරයෙක් කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ බුද්ධිමත් පිරිසක් තමයි මේ ශාස්ත්‍රය ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. එතනින් පස්සේ පොතපත ලියපු අය දිහා අපි හැරිලා බැලුවොත් ආපසු ග්‍රහයෝග දීපණී කියන පොත ලියලා තියෙන ජයසේකර මහත්තයා ගත්තත් ඊළඟට උත්තර කාලාමූර්තිය පරිවර්තනය කරපු දශනායක මහත්තයා වගේ ගත්තත් ඊට පස්සේ අපි දෛවඥ කාමදේනුව පරිවර්තනය කරපු සෙනෙවි රත්න මහත්තයා ගත්තත් ඒගොල්ලෝ හැම කෙනෙක්ම භාෂා ගණනක දැනුම තිබුණ උගත් බුද්ධිමත් පිරිසක් තමයි මේ ශාස්ත්‍රය ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. නමුත් හැබැයි පසු කාලීනව මේ ශාස්ත්‍රය ගිය පිරිස ගත්තාම එහිදී යම් ගැටලු තත්ත්ව ඉතින් ඇති වෙලා තියෙනවා. කියන්නේ මේට වැඩිය ලොකු ගමනක් යන්න පුළුවන් මේක බුද්ධිමත් පිරිසක් අතරට ගියොත් කියන එක තමයි මගේ හැඟීම. ඒ නිසා ඉතින් මගේ මේ අරමුණත් ඒක. ඒ නිසා මම කියන්නේ මේකට අපිට ජ්‍යොතිෂයට ප්‍රිය කරන හෝ ජ්‍යොතිෂය ගැනීමට හෝ ආස කරන ඕනම කෙනෙකුට මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දිගින් දිගටම අපි මේකෙදී බලාපොරොත්තු වෙනවා ඉදිරියට තනියම තමන්ම හදහනක් තමන්ගේ හදහන් හදාගෙන තමන්ගේ ජීවිත ගමන සාර්ථක කරගන්න අවශ්‍ය සියලු තොරතුරු අපි ඒක ගණනය කිරීම සහිතව ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉතින් ඔබ අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනයක් කරනවා. ඊළඟට ගත්තොත් මෙම් ශාස්ත්‍රයේ අපිට විශේෂයෙන්ම දල කේන්ද්‍ර, භාව කේන්ද්‍ර, ශ්‍රීපති කේන්ද්‍ර කියලා ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මගේ දැනුම හැටියට නම් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේ වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිපුර සාකච්ඡා කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මහර කෙනෙක් මේ ජ්‍යොතිෂය කියන විෂය නොපිළිගන්න පුළුවන්. ඉතින් අපිට ඒක ගැටලුවක් නැහැ. නමුත් මේක පිළිගන්න කෙනෙකුට මේ ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න අපි අවශ්‍ය මඟ සකස් කරලා දෙනවා. ඒක කරන්නේ ඒකට අපිට දිගු කාලයක් ගත වෙන්න පුළුවන්.